සර් ගැන කියනකොට මේ මම ඉස්සෙල්ලා මේ උගන්වලම කියන්න හැදුවේ අපේ කේසි රීතානගේ සර් කියන්නේ මගේ කෙමිස්ට්‍රි ගුරුවරයා. සාමාන්‍යයෙන් ඒක කවුරු කොහොම කිව්වත් විවාදයක් නැහැ. කේසි රීතානගේ සර් කියන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටම රසායන විද්‍යා ගුරුවරයා. හරි. අපේ භාෂාවේ කිව්වොත් කෙමිස්ට්‍රි වල ඉන්න ලෙජන්ඩ් සර් තමයි. එතකොට ඕගොල්ලෝ මොනවා හරි හේතුවක් මත 2027 දරුවෝ ලෙස කේසිරි විතානගේ සර්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්න හිතපු එකත් ඕගොල්ලන්ගේ ජීවිතයේ ඇත්තටම ලොකු පෙරලියක්. මොකද මමත් එහෙම තමයි. සර් විස්තර කරා වගේම මේ මමත් A level කරන කාලේ මටත් හොඳටම පුළුවන් විෂය ෆිසික්ස්. මට කේසිරි සම්බුනේ මුල්ම කාලේ නෙවෙයි මගේ A level පන්ති. ඒතර මට හොඳටම පුළුවන් ෆිසික්ස්. මං ඒ නම කියන්න ඕනෙත් නෑ. ඔයගොල්ලෝ මේ දන්න නිසාම මේ එහෙම අවශ්‍ය නෑ. එතකොට ඒ කාලේ මගේ යාළුවා මට නම දාලා තිබුණේ මම ෆිසික්ස් යන ගුරුවරයාගේ නමේ කෑල්ලට පොඩි කෑල්ලක් දාලා. හරි. අපි නිකන් උදාහරණ ලෙස ජනක කියමුකෝ. මට කියන්නේ පොඩි ජනක කියලා. ඒ තරමට ෆිසික්ස් පුළුවන්. හැබැයි මගේ ජීවිතේ වෙනස් කරේ කේසිරි විතානගේ සර්. මට හම්බෙන් කේසිරි සර්ව හම්බුනේ මොකද මේ මම ඉස්සෙල්ලාම ඇත්තටම කෙමිස්ට්‍රි පන්ති ගියේ මගේ ගෙදරට අල්ලපු ගෙදර අක්කගේ. හරි. මට ඇත්තටම සයන්ස් කරන්න විශේෂ උවමනාවක් තිබුණෙත් නෑ. මගේ අයියා මැත්ස් කරේ. ඒ නිසා ඒ දෙයට ගෙදරින් මැත්ස් කරන්න කියලා කිව්වා. ඇත්තටම ඕගොල්ලන්ට වඩා මම හිටියේ ගොඩක් පල්ලෙහා මට්ටමක. මම ඇත්තටම මේ වලට තියෙන සබ්ජෙක්ට් තුනවත් දන්නේ නැහැ සයන්ස් කරන්න. ඒ වලට ආවම. හැබැයි මුල කාලේ කෙමිස්ට්‍රි පන්ති අල්ලපු ගෙදර අක්කාගේ. ආසාවක් නෑ. ගියේ නැතුනහම ජනේලෙන් කතා කරනවා මල්ලි එන්නේ නැද්ද කියලා. ඒ නිසා යන්න බැරි නොයා ඉන්න බැරි කමට පන්ති ගියේ. ඔහොම ටික කාලයක් යනකොට ඉතින් මට ඒ කාලේ හොඳටම ෆිසික්ස් පුළුවන්. හරිද? ෆිසික්ස් ඒ කාලේ ආසාවෙන් කරා පුළුවන් කියන්නේ ඕලෙවල් එච්චර දක්ෂ නෑ. දැන් ඔයාලගේ ඕලෙවල් ප්‍රතිඵල එහෙම පහුගිය දවස්වල ආවනේ. මට ඕලෙවල් විද්‍යාවට තිබුණේ C එකක්. ඕලෙවල් විද්‍යාවට C එකක් තිබුණේ. ගණන් වලට D එකක් තිබුණා. විද්‍යාවට තිබුණේ C එකක්. ඒතර ඔය පසුබිමෙන් තමයි මම කොළඹ නාලන්දේදී මැත්ස් කරේ. ඒතර ඒ අතරතුර තමයි මට A level කරගෙන යනකොට කේසිරි සර්ව හම්බ වෙන්නේ. කේසිරි සර්ගේ මගේ යාළුවෙක් පන්තියට කතා කරලා. ඒ කේසිරි සර්ව මගේ ජීවිතේට හම්බෙච්ච එක තමයි මගේ ජීවිතේ මං අනිවාර්යෙන් කවදා කොහේ කියත් කියන දේ මං අද මේතන ඉන්න මට මුල් ගුරුහරුකම් දුන්නේ කේසිරි සර්. මං කේසිරි සර්ගේ පන්තියේ ටික කාලයක් ඉගෙන ගන්න සර් ගැන කියනකොට මේ මම ඉස්සෙල්ලා මේ උගන්වලම කියන්න හැදුවේ අපේ කේසි රීතානගේ සර් කියන්නේ මගේ කෙමිස්ට්‍රි ගුරුවරයා. සාමාන්‍යයෙන් ඒක කවුරු කොහොම කිව්වත් විවාදයක් නැහැ. කේසි රීතානගේ සර් කියන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටම රසායන විද්‍යා ගුරුවරයා. හරි. අපේ භාෂාවේ කිව්වොත් කෙමිස්ට්‍රි වල ඉන්න ලෙජන්ඩ් සර් තමයි. එතකොට ඕගොල්ලෝ මොනවා හරි හේතුවක් මත 2027 දරුවෝ ලෙස කේසිරි විතානගේ සර්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්න හිතපු එකත් ඕගොල්ලන්ගේ ජීවිතයේ ඇත්තටම ලොකු පෙරලියක්. මොකද මමත් එහෙම තමයි. සර් විස්තර කරා වගේම මේ මමත් A level කරන කාලේ මටත් හොඳටම පුළුවන් විෂය ෆිසික්ස්. මට කේසිරි සම්බුනේ මුල්ම කාලේ නෙවෙයි මගේ A level පන්ති. ඒතර මට හොඳටම පුළුවන් ෆිසික්ස්. මං ඒ නම කියන්න ඕනෙත් නෑ. ඔයගොල්ලෝ මේ දන්න නිසාම මේ එහෙම අවශ්‍ය නෑ. එතකොට ඒ කාලේ මගේ යාළුවා මට නම දාලා තිබුණේ මම ෆිසික්ස් යන ගුරුවරයාගේ නමේ කෑල්ලට පොඩි කෑල්ලක් දාලා. හරි. අපි නිකන් උදාහරණ ලෙස ජනක කියමුකෝ. මට කියන්නේ පොඩි ජනක කියලා. ඒ තරමට ෆිසික්ස් පුළුවන්. හැබැයි මගේ ජීවිතේ වෙනස් කරේ කේසිරි විතානගේ සර්. මට හම්බෙන් කේසිරි සර්ව හම්බුනේ මොකද මේ මම ඉස්සෙල්ලාම ඇත්තටම කෙමිස්ට්‍රි පන්ති ගියේ මගේ ගෙදරට අල්ලපු ගෙදර අක්කගේ. හරි. මට ඇත්තටම සයන්ස් කරන්න විශේෂ උවමනාවක් තිබුණෙත් නෑ. මගේ අයියා මැත්ස් කරේ. ඒ නිසා ඒ දෙයට ගෙදරින් මැත්ස් කරන්න කියලා කිව්වා. ඇත්තටම ඕගොල්ලන්ට වඩා මම හිටියේ ගොඩක් පල්ලෙහා මට්ටමක. මම ඇත්තටම මේ වලට තියෙන සබ්ජෙක්ට් තුනවත් දන්නේ නැහැ සයන්ස් කරන්න.
ඒලවලට ආවහම. හැබැයි මුල කාලේ කෙමිස්ට්‍රි පන්ති අල්ලපු ගෙදර අක්කාගේ ආසාවක් නෑ ගියේ නැතුනහම ජනේලෙන් කතා කරනවා මල්ලි එන්නේ නැද්ද කියලා. ඒ නිසා යන්න බැරි නොයා ඉන්න බැරි කමට පන්ති ගියේ. ඔහොම ටික කාලයක් යනකොට ඉතින් මට ඒ කාලේ හොඳටම ෆිසික්ස් පුළුවන්. හරිද? ෆිසික්ස් ඒ කාලේ ආසාවෙන් කරා පුළුවන් කියන්නේ ඕලෙවල් එච්චර දක්ෂ නෑ. දැන් ඔයාලගේ ඕලෙවල් ප්‍රතිඵල එහෙම පහුගිය දවස්වල ආවනේ. මට ඕලෙවල් විද්‍යාවට තිබුණේ C එකක්. ඕලෙවල් විද්‍යාවට C එකක් තිබුණේ. ගණන් වලට D එකක් තිබුණා. විද්‍යාවට තිබුණේ C එකක්. ඒතර ඔය පසුබිමෙන් තමයි මම කොළඹ නාලන්දේදී මැත්ස් කරේ. ඒතර ඒ අතරතුර තමයි මට ඒලෙවල් කරගෙන යනකොට කේසිරිසව හම්බ වෙන්නේ. කේසිරිසගේ මගේ යාළුවෙක් පන්තියට කතා කරලා. ඒ කේසිරිසව මගේ ජීවිතේට හම්බෙච්ච එක තමයි මගේ ජීවිතේ මං අනිවාර්යෙන් කවදා කොහේ කියත් කියන දේ මං අද මේතන ඉන්න මට මුල් ගුරුහරුකම් දුන්නේ කේසිරිස. මං කේසිරිසගේ පන්තියේ ටික කාලයක් ඉගෙන ගන්නකොට මං එදාම හිතුවා ටික කාලයක් යනකොට සර් දිහා දැකලා ඒ තියෙන විනය, ඒ තියෙන පිළිවෙල, ඒ ඉගෙනීමේ තියෙන ශෛලිය එක්ක මම කවදා හරි ගුරුවරයෙක් වෙනවා කියලා. මොකද ඒ තරම් පිළිවෙලක්, ඒ තරම් දක්ෂතාවයක්, ඒ තරම් විනයක්, ඒ තරම් ක්‍රමානුකූල බවක් විෂයන් ඉගෙන උගන්වන්න සර්ට තිබුණා. ඒතර පළවෙනි වාර මම ඒ ලෙවල් ලියනකොට අර සර්ගේ කතාව වගේම තමයි මට කෙමිස්ට්‍රි වලට එකක් ෂුවර්. හැබැයි මට මොඩ කාලේ හොඳටම පුළුවන් ෆිසික්ස්. හැබැයි ඒ ලෙවල් පළවෙනි පාර ලියනකොට මට ෆිසික්ස් කෙසේවිතත් කෙමිස්ට්‍රි වලට ප්‍රතිඵල එන්න කලින් ඒකක් ෂුවර්. ඒ මට්ටමට මම වෙනස් කරේ කේසිරිස. ඒ නිසා මම මොරටු ඉන්ජිනියරින් යන්න මට පුළුවන් වුණා. ඒ ගිහිල්ලත් මම ඇත්තටම සර්ගේ ලැබිච්ච ආభాෂයත් එක්ක කෙමිස්ට්‍රි පොත් ලිව්වා. ඒ පොත් මුද්‍රණය කරන්න පවා සර් ලොකු සහයෝගයක් දුන්නා. ඒතර මාව ලේඛකයෙක් කරේ කේසිරි විතානගේ සර්. එහෙම ගුරුවරු ළමයෙකුට ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. මොකද මාව ලේඛකයෙක් කරන්න මම පොත් ලියනකොට මට ඉස්සෙල්ලාම පොත් ලියන්න අදහසක් තිබුණේ නෑ. දෙවෙනි කාරණේ තමයි මට පොත් ලියන්න මම ගෙදරින් සල්ලි ඉල්ල ගත්තේ නැහැ. ඒ පොත print කරන්න මං ගාව වත්කමක් තිබුණේ නෑ. දෙමෝපියන්ට කරදර කරන්න අවශ්‍යතාවයක් තිබුණේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම රාජ්‍ය සේවකයෝ. මං ඒ අදහස කිව්වහම මට ඒ පොත මුද්‍රණය කරන්න අවශ්‍ය සම්පූර්ණ මුදල කේසිරි සර් දුන්නා. මං එතකොට පන්ති A level කළත් ඉවරයි. හරි මේ කතා කරන ගොඩාක් කල් අතීතයේ ගැන. ඉතින් එහෙම පදනමකින් ඇවිල්ලා මාව ඉංජිනේරින් යන මට්ටමට ඒ කියන්නේ විෂයන් වල ආසාව වැඩි කරේ කේසිරිස. මොරටු ඉංජිනේරින් ගියා කෙමිස්ට්‍රි උගන්වන්න මාව මේ තත්ත්වයට ගේන්න මාර ගුරුහරුකම් ටිකක් සර්ගෙන් ලැබුණා. මම මුලින්ම පන්ති කරන්න පටන් ගත්තේ නුගේගොඩ රොටරි. එතකොට සර්ුත් රොටරිය පන්ති කරා. මම පන්ති කරන්න මුලින්ම අහනකොට සර්ගෙන් පන්ති කරන්න අදහසක් තියෙනවා. සර් කොහෙද කරන්න හොඳ කියලා. සර් එතකොට රොටරි කරේ. සර් මට කියනවා මේ වරුණ මැණික් ගරන්න ඕනේ මැණික් තියෙන තැන. ඒ නිසා ඔයා ඇවිල්ලා රොටරිය පන්ති කරන්න. සර් ඒ කාලේ සෑහෙන ළමයි ප්‍රමාණයක් හිටපු ගුරුවරයෙක්. ඒ කාලේ ඒ සර් මට කිසිම පැකිලීමකින් තොරව ආයතනයේම පන්ති කරන්න රොටරි කිසි ප්‍රශ්නයක් නැහැ මම පන්ති කරාට කියන එක කිව්වා. එහෙම තමයි සර් මට මුලින් ගුරුහරුකම් දුන්නේ. මමත් අවුරුදු ගාණක් මේ වෙනකොට අවුරුදු 10කට 15කට වැඩි කාලයක් මේ වෙනකොට ටියුෂන් කරලා තියෙනවා. විශේෂයෙන් ගාල්ල මාතර සර් වගේම ලොකු පන්ති කරා. හැබැයි කොවිඩ් වලින් පස්සේ මේ ඇතිවෙච්ච තත්ත්වයන් එක අපි මොනවා හරි මේ රටට පැත්තෙන් යමක් කරන්න ඕනේ සහ මේ දේවල් කරන්න ඕනේ නිසා මම පොඩි විවේකයක් අරගෙන සමහර පන්ති අඩු කරගෙන අදට නුගේගොඩ සැසිට් එකේ එහෙම පන්ති කරනවා දිගටම පොඩි කෙමිස්ට්‍රි සම්බන්ධයෙන්ට වඩා මේ රිසර්ච් සම්බන්ධයෙන් කෙමිකල් පැත්ත තමයි ඒව කීපයක් මේ ටිකේම කරගෙන ගියා පන්තිත් කරගෙන යනවා දිගටම. ඒ නිසා මේ මම මගේ ජීවිතයේ අවුරුදු 15කින් මේ ටියුෂන් පන්ති ඕනතරම් කරලා දෙනවා. ළමයි 1000 ඉන්න පන්ති කරලා තියෙනවා. මම පන්ති පටන් ගත්තේ ළමයි දෙන්නකින්. කැම්පස් යන කාලේ මුලින්ම ලොකු පන්ති නෙවෙයි. මම පන්ති පටන් ගත්තේ ළමයි දෙන්නකින් දරුවෝ. මට පන්ති කරන්න හම්බුනේ ගෙදරක කුස්සියක් මහරගම පමුණුවේ. ඉන්ඩිවිජුවල් එකක් මම පන්ති යන ගමන් සර්ගේ පන්ති යන ගමන් සෙකන්ඩ් ෂයි එකේදී මට කෙමිස්ට්‍රි උගන්වන්න උවමනාව තිබුණා. සර් අපිට හැදුවනේ මේක උගන්වන්න කැක්කුම.
මං කිව්වා මං පන්ති යන කාලෙමයි මේ උගන්වන්න ගැම්ම මට සර් ඇඟට දුන්නේ කියලා. ඒතර මට ඕන වුණා නිකන් උගන්වන්න කාට හරි. හොයාගත්ත ළමයි දෙන්නේ ඉන්ඩිවිජුවල් එකක් කරා හම්බුනේ ගෙදර කුසී. ඒ ළමයි දෙන්නට උගන්වලා තමයි ටියුෂන් ජීවිතේ පටන් ගත්තේ. ඉන්ඩිවිජුවල් එකක් කරේ කැම්පස් යන කාලේ. හරි. එතකොට ළමයි 18ක් උගන්වලා තියෙනවා. හැබැයි මේ අද පන්තියේ මට සෑහෙන විශේෂ ඔයගොල්ලන්ගේ පන්තිය කරගෙන යන එක විශේෂ පන්තියක්. මොකද සර්ගේ පන්තියක් බාර දුන්නා කියන්නේ ඒක නිකන් සරල වචනින්ම කිව්වොත් එහෙම දලපියෙන් කිරි කනවා වගේ වැඩක්. නේ සර් කියන්නේ හරි පිළිවෙලකට වැඩක් කරන ඒකේ වගකීම අකුරට විශ්ත කරන්න ඕනේ දෙයක්. මගේ ස්ටයිල් එකට එන්න කලින් සර් ඕගොල්ලන්ව පුරුදු කරලා තියෙන විදියක් තියෙනවා. ඕගොල්ලෝ සර් ගැන විශ්වාසයෙන් පන්තියට ආවි. සමහර විට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ අයියලා, අක්කලා, අම්මලා, තාත්තලා ඕගොල්ලන්ගේ මඟ පෙන්වීමට තිය තමයි මේ පන්තියට සර්ගේ පන්තියට එවන්න ඇත්තේ. ඒකට අද වෙනකොට ඕන තරම් පන්ති තියෙන නිසා සර්ගේ පන්තියම හොයාගෙන ඉන්නේ. ඕගොල්ලන්ට අනිවාර්යෙන් කාගේ හරි හොඳ මඟ පෙන්වීමක් ලැබෙන්නේ නැති. ඒ විශ්වාසයක් ඇතුව තමයි ඕගොල්ලන් එවන්නේ නැත්තේ. ඒතර සර් මට පන්තිය බාර දුන්නාට පස්සේ ඕගොල්ලන් කේසිරි විතානගේ සර්ට දීපු විශ්වාසය මං 100%ක්ම ආරක්ෂා කරන්න ඕනේ. අර සර් කිව්වා වගේ මං ඔයගලන්ට උපරිම කැපවීමෙන් සර් කරපු විදිහටම ඒ වැඩ ටික නොපිරිහෙලා කරනවා. ඔයගලන්ට මේ පන්තියේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කේසිරි සර්ට කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ට වෙන පන්ති තියෙනවා තෝරගන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. හැබැයි මම දන්න දේ මාව මේ මට්ටමට ඉංජිනේරින් ඇවිල්ලා කෙමිස්ට්‍රි පොත් ලියලා ඒ වගේම ලංකාවේ යම් ඉහළ මට්ටමක රසායන විද්‍යා ගුරුවරයෙක් බවට පත් කරන්න මට ශක්තිය ධෛර්යය දුන්නේ කේසිරි සර්. මාව හැදුවේ කේසිරි සර්. මම ඕන තැනක කියනවා මගේ දෙවෙනි තාත්තා වගේ තමයි කේසිරි සර්. හරි. ඒ නිසා මේ ඊතියපු විශ්වාසය මම ඔයාලටත් ඒ විදිහටම දෙනවා. සර් ගැන තියපු විශ්වාසය මට පුළුවන් උපරිමයෙන් ඒ විදිහට ආරක්ෂා කරලා ඔයගොල්ලන්ගේ වැඩ ටික කළා. වැදගත්ම දේ ඔයගොල්ලෝ පන්ති කොච්චර ආවත් වැඩක් නැහැ. අපිව කොච්චර අදහගෙන හිටියත් වැඩක් නැහැ දරුවෝ. ඔයාලට විභාගේ පාස් වෙලා ඔයාගේ ගමන යන්න බැරි නා. ඔයාගේ ගමන යන්න බැරි නා. ඒ නිසා අපිව අදහගෙන ඉන්න එක නෙවෙයි. ඔයා විෂය හොඳට ඉගෙන ගන්න, ඔයාගේ ගමන හදාගන්න, ඔයාගේ ගමන හදාගත්තොත් විතරයි ඔයාට අනාගතයක් තියෙන්නේ. ඔයාට විෂයන් බැරි වෙන්න බෑ. හරි. ඔයා දුර්වල වෙන්න පුළුවන්. ඔයාට හදාගන්න හැකියාව තියෙනවා. මං කේසිරි සර්ගේ පන්තියට එනකොට මට ආවර්තාව වගේ මූලාන්තරාවේ ඔලවලදී 20ක් තියෙනව නේද දරුවෝ? 20න් 10ක්වත් බෑ. ඔලවලට තියෙන 20න් 10ක්වත් බෑ. හැබැයි සර් අර දීපු විශ්වාසයත් එක්ක මට ඒ කාලේ ආවර්තාව වගේ මූලාන්තරාවේ 100ක් තප්පර 20න් කියන්න පුළුවන්. අදටත් කියන්න පුළුවන්. ඕලෙල් කාලේ තියෙන 10වත් බැරු 20න් 10ක්වත් බැරුව හිටපු මම ඒලෙල් වලට තියෙන්නේ 56. දැන් නම් ඔයගලන්ට ආවර්තාව වගේ විභාගයට දෙනවා 56 නේ තියෙන්නේ. මට 100ක් කියන්න පුළුවන් විනාඩි මේ තප්පර 20න්. ඒ විශ්වාසය හැදුවේ සර්. ඒතර ගුරුවරයෙක් කියන්නේ ළමයින්ගේ විශ්වාසය ගොඩනගන කෙලු. අපි ඒ සර්ගේ ගුරුවරකම් එක්කම අපේ වැඩේ කරගෙන යන්. හරි. ඕගොල්ලෝ මේකේ සම්ප්‍රයුක්ත වීම ඇඳපු නිසා මම ඔයාලට මේ